නිසා සර් මේ ඒජ් ලිමිට් එකේ ප්‍රශ්නේ UC මේ සංශෝධනය කරලා ඉවරලා මේ ඉල්ලනවා අනිවාර්යෙන් 23 සිට ඊස්ට්‍රායලයි දීලා තියෙන අපේ ඒජ් එක. අපි දීලා තියෙන chance එක සර් අපි සීමා කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම කියනවා මේ දීලා තියෙන ලෝ එකේ තියෙන විදියටම 23න් එහාට හැම කෙනෙකුටම මේ කන්ඩිෂන් එකේ ඉන්නවා නම් එන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා මේ ගිවිසුම පොඩ්ඩක් සංශෝධනය කරනවා. අනිත් එක ලංකාවේ දැන් සර් දන්නේ නැති ගියාන්ඩුව කාලේ ඇග්‍රිකල්චර් වලට ගත්ත කට්ටිය අරගෙන එයා එක මෙඩිකලුත් කරලා වෙබ් එකට නම යවලා ඉන්නවා. ඒ යවපු අය එන්න බැරි නිසා අවුරුදු ගාණක් එන්න බැරි නිසා ප්‍රයිවට් ඒජන්සි අරා ඊශ්‍රායලට එන්න හැදුවා. හරිද? ඒ එන්න අදපු එක්කෙනෙක්ගේ උදාහරණයක් කියනම් පොර සල්ලි වලට පොලියට සල්ලි අරගෙන ඊශ්‍රායලේ මේ ඒජන්සියක් ප්‍රයිවට් ඒජන්සියක් කරා සුපර් මාකට් කන්ස්ට්‍රක්ෂන් එන්න හදලා නමුත් එයාව ඩුබායි එයාපෝට් එකේදී යාගේ නම චෙක් කරලා එයාව ආපහු ලංකාවට යවලා තියෙනවා. ලංකාවට යවම මේ මොකද බියුරෝ එක මේ ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයට ගියාම එයාගේ නම අර මේකේ දෙපැත්තෙම නම තියෙනවා කියලා ඉතින් එයා වෙලපන් ලෙටර් එකක් දීලා නම අයින් කරන්න කියලා. නමුත් නම අයින් කළා නම එහෙම තියලා. ඉතින් ඒ මිනිහයාට දැන් ගෙදර යන්නත් නැහැ ඊශ්‍රායලෙ යන්නත් නැහැ. අතරමං වෙලා දැන් කොළඹට වෙලා ඉන්නවා යාළුවෙක්ගේ තැනක නැවතිලා. මොකද ගෙදර යන්න බෑ ණයකාරයෝ. පුළුවන් නම් ඒක චුට්ටක් බලලා ඒ වෙබ් එකේ ඉන්න අයට රැකියා නැත්තම් එලා අයින් කරලා දාන්න. පවුනේ අසරණයිනේ. ඒ මිනිස්සු අන්තිමට මේ බියුරෝ එකෙන් කියනවා පුළුවන් අවුලක් නැහැ යන්න කියලා. ඒ මිනිස්සු අසරණ වෙනවා දුබායි වලට ඇවිල්ලා ආපහු හැරිලා යන්න ඕනේ. ඒක හරි වැරදි වැඩක්. ඉස්සල එක කැටගරි වීසා ඉෂුව කරලා පස්සේ වෙන කැටගරි ඒ වීසා එක කැන්සල් වෙලා හෝ තව කැටගරි වීසා ඉෂුව කරුවොත් එහෙම එන්නේ යද්දි එන්ට්‍රි පාස් එකක් ගන්නවා ඉස්සරහ. එන්ට්‍රි පාස් එක ගද්දි හම්බෙන්නේ ඉස්සරලාම Taman මේ රික්වෙස්ට් කරලා තියෙන වීසා එක තමයි එක්සෙප්ට් වෙන්නේ එන්ට්‍රි පාස් එක. ඒක සිස්ටම් අයින් කරන තාක්කල් මොන වීසා එකක් ගත්තත් ඒක තමයි වෙන්නේ. ඒ නිසා එන්ට්‍රි පාස් එකේ ඉන්නේ වෙන කැටගරි එක වීසා එකකට තමයි වීසා කම්පියුටර් වෙන එකකට. ඒ නිසා දුබයි වලින් මෙහාට එන්ට්‍රි වෙන්න දෙන්නේ නැහැ. ප්‍රශ්න නම් තව තියෙනවා. වෙන සිත් එකක ඉඳලා ඒකෙන් අයින් වෙලා ලූන් දීලා වෙන තැනකට ගිහිල්ලා එහෙම ඇප්ලයි කරපු කට්ටිය ලොටරියෙන් ෆේල් කරලා තියෙනවා. ගොඩක් ඇග්‍රිකල්චර් හිටපු කොල්ලෝ තමයි උමන්දාවේ කියලා පෝස්ට් කරලා ඇත්තටම පට්ට කාලින් අපි නම් ඇවිල්ලා ඉන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මිනිස්සුත් අපි වගේ එන්න ඕන. ඒකින්ද කරුණා කරලා ඔබතුමාලා මැදිහත් වෙලා ඊසායි වදියත් සම කතා කරලා ඒකට සාධාරණයක් ඉටු කරලා දෙන්නේ නැත්නම් ඒ මිනිස්සුගේ කාලේ ඒ මිනිස්සු බයිසිකල් උගස් කියලා ජොබ් වලින් අයින් වෙලා ගොඩක් අපහසුතාවයටපත් වෙලා ඉන්නේ. ඒකින්ද කරුණා කරලා ඒකට පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙන්න ඒක ලොකුම උපකාරයක් ඒ මිනිස්සුන්ට කරනවා. ඒ වගේම තමයි දැන් අර දන්නවා ඇති අර නිෂ්පාදන කියලා කට්ටියක් වරගත්තා. මේ යටිතල පාසුකන්ද නිෂ්පාදන ෆැක්ටරි වලට කියලා ලංකාවේ එන සෙට් එකක් ගත්තා. ඒ සෙට් එක තාම එහෙම දැන් අවුරුදු එකමාරකට වැඩි. එයාලා මෙඩිකල් කරනවා මාස 6න් අයට ඒත් එතනමයි. දැන් අවුරුදු දෙක දෙපාරක් දැන් මෙඩිකල් කරා කියලා කිව්වා. ඉතින් ඒක තේරුමක් නැති වැඩක්. පවුනේ ඉතින් මේ මිනිස්සුගේ සල්ලි කනවා විතරයි. වැඩේ වෙන්නෙත් නැහැ. කොල්ලෝ එතන අසරණ වෙලා. එක්ක උන්ව ගන්න ඕනේ නැත්නම් කෙලිම කියන්න ඕනේ යන්න වෙන්නේ නැහැ. උඹලා වෙන එකක් හොයාගනින් කියලා. ඒක හරි අසාධාරණයි.